ආයුබෝවන් කියලා අදත් රූයිට්ස් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. දැන් ඉතින් අවුරුදු කාලෙත් ළඟම එනවා. ගොඩාක් දෙනා බලන්නේ බොහොම ලේසියෙන් ඒ වගේම වැඩි කාලයක් යන්න නැතුව වරදින්නේ නැතුව හදන්න පුළුවන් රස කැවිලිනේ. එහෙම රස කැවිල්ලක් හදන්න යන්නේ අලුත් අවුරුද්දට වගේම තේ බොන වෙලාවටත් මේක ඉතාමත් පහසුවෙන් හදන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් රස කැවිලි හදනකොට සීනි පැණි උණු කරලානේ හදන්නේ. මෙහිදී අපි සීනි පැණි උණු කරන්නේ නැහැ. ඉතින් ඒ වගේමයි ගල් වෙන්නේ නැතුව පුපුරන්නේ නැතුව කොහොමද හාල් පිටි පාන් පිටි මේ කිසිවක් නැතුව අති රස හදන්නේ. එකතු වෙලා ඉන්න. රෝයිට් subscribe කරලා නැත්නම් subscribe කරගෙනම මේ දිහාවට එන්නකෝ. මේ සඳහා අපිට රුලන් ග්‍රෑම් 160ක් අවශ්‍ය වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අතිරස හදනකොට ඔයාලට මතකත් ඇති සාම්ප්‍රදායිකව මමත් අම්මත් එකතු වෙලා මම ලංකාවේ ඉඳද්දි ඔයාලට අතිරස හදන සාම්ප්‍රදායික ක්‍රමය කියලා දුන්නා. ඉතින් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් බලලා මේ දිහාවට එන්න කියලා ආරාධනා කරනවා. මම ලින්ක් එක පහලින් කමෙන්ට් එකක් විදිහට පින් කරන්නම්. ඊළඟට සීනි ග්‍රෑම් 120ක් පමණ දාගන්න. ඉතින් රස අනුව එක වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට රසානුවලුණු ඒ වගේම බැදගත් සූදුරු ටිකක් එකතු කරන්න. සූදුරු ඇට. ඉතින් තල ඇට ටිකකුත් අපි එකතු කරනවා. මතක තියාගන්න අපි සීනි කැට පිටින්මයි එකතු කරේ. ඉතින් ඔයාලා සාම්ප්‍රදායික අතිරස හදනකොට හාල් පිටිනේ භාවිතා කරන්නේ ඔන්න අද දවසේ රුලන් වලින් මේ අතිරස හැදුවාම බලන්නකො කොච්චර අපූර්වද කියලා. දැන් අපි මේ මිශ්‍රණය හොඳට මිශ්‍ර කරලා පැත්තකින් තියලා අපි ලිප දිහාවට යමු. කියන්නත් අමතකුණානේ අපි සාම්ප්‍රදායික අතිරස හදනකොට කප්පි ටිකක් එකතු කරානේ. කප්පි උනත් මේකට දාගන්න පුළුවන්. දැන් ලිපේ භාජනයක් තියලා ඒකට වතුර කෝප්පයක් එකතු කරලා ඒ වතුර ටික නටනකොට අපි ඒකට ගිතෙල් මේ සැඳි එකමාරක් විතර දාගන්නවා. මේ දවස්වල මට නම් රුලන් පිස්සුවක් ගහලාද කොහෙද නේද? ඉතින් රුලන් වලින්ම කෑම ගොඩාක් හැදුවා. දැන් මේ විදිහට හොඳට කලවම් කරන්න. කලවම් කළා අපි හදාගත්ත මිශ්‍රණය රුලන් මිශ්‍රණය මේකට දාගන්නවා. දැන් බලන්න මම මුලින් කිව්වා වගේම සීනි හෝ පැණි හෝ කිසිම දෙයක් උණු කරේ නැහැ. ඔන්න මේ විදිහට සියලුම මිශ්‍රණය මේකට එකතු කරලා ලිප අඩු ගින්දරේ තියාගෙන හොඳට කලවම් කරන්න. ඉතින් කියන්න සතුටුයි යාළුවනේ මේක ගොඩාක් වෙලා හැඳි ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විනාඩි 3-4ක් විතර යද්දි එක ගුලියට එනවා. එක ගුලියට එන පදම තමයි මේ රුලන් අතිරසවල පදම. ඉතින් මේ විදිහට ආවහම අපි මේක ලිප ඕෆ් කරලා ඊළඟට මේ ගුලිය වෙනම භාජනයකට දාගන්නවා. ඉතින් මතක තියාගන්න මේක රස්නේ පිටින් නම් මේක අල්ලන්න යන්න එපා. ටිකක් නිවෙන්න දෙන්න. ඊළඟට හොඳට බෝල කරලා තියාගන්න. ඊට පස්සේ අපි වෙනම මේක බෝල කඩා ගන්නයි හදන්නේ. අතෙත් ගිතෙල් ටිකක් ගන්න අමතක කරන්න එපා. මෙහිදී තව දෙයක් මතක් කරන්න ඕන. මේ බෝලය ටිකක් වියලි තත්ත්වයට වගේපත් වුණොත් ඔයාලා නැවතත් ගිතෙල් ටිකක් දාලා හොඳට අනලා මේ වගේ බෝල කඩා ගන්න. ඉතින් මේ ලොකු රුලන් බෝලය හොඳ මෙලෙකට තමයි තියෙන්නේ. එකෙන් කුඩා බෝල විදියට වෙන් කරගෙන බෝල කරලා ඉතින් හරියටම අත්ල මත තියලා තමයි අපි ඇඟිලි දෙකෙන් මේ ආකාරයට පැතලි කරන්නේ. පැතලි කරගනිද්දී වටේ මේ රවුම් දාරය පිපිරෙනවා වගේ නම් ඔයාලට ඇඟිල්ලකින්ම හොඳට සුමට කරලා හදාගන්න පුළුවන්. මේ විදිහට අපි අතිරස බෝල ටික වෙන් කරගෙන මේ ආකාරයට පැතලි කර ගන්නවා. මේක අත්ල මත කරන්න බැරි අය කෙහෙල් කොලයක් මත තියලා වුණත් මේක පැතලි කර ගන්න පුළුවන්. මම ගත්ත ප්‍රමාණයන්ගෙන් නම් රුලන් අතිරස 16ක් විතර තමයි අපි හදාගත්තේ. ඉතින් මේ විදිහට ඊළඟ පියවර නම් හරිම ලේසි. රත් වෙච්ච තෙල් එකට අපි මේ වයින් එකින් එක දාලා හොඳට බැද ගන්න තමයි තියෙන්නේ. බලන්නකො රන්වන් පාටට බැදුනහම රුලන් අතිරසවල තියෙන අපූර්ව. ඉතින් සාම්ප්‍රදායික අතිරසයේද රුලන් අතිරසයේද කියලා හොයා ගන්නත් බෑ. දෙකම එක වගේ නේද? ඉතින් තෙලේදී පුපුරන්නේ නැහැ, ගල් වෙන්නේ නැහැ. ආධුනික කෙනෙකුට උනත් බොහොම පහසුවෙන් හදන්න පුළුවන් රස කැවිල්ලක්. දැන් ඉතින් තියෙන්නේ මම මේ කියන දේවල් ඇත්තද කියලා බලන්න. හදලා රස විඳින්න. ඒ වගේම හැදුවොත් රස ගැන කියන්නත් අමතක කරන්න එපා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒකත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම හැදුවොත් පින්තූරයකුත් රූයිට්ස් Facebook එකටත් යොමු කරන්න. එහෙමනම් වීඩියෝ එකේ අවසානයේටයි ඇවිල්ලා තියෙන්නේ. මතක ඇතුව channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්න සුබ දවසක්.